Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් හොඳටම වැස්ස දවසක් අපද අපේ අම්මගේ බර්ත්ඩේ එක වැකේෂන් ආවට පස්සේ මුකුත් කෑම හදන්නත් බැරි වුන නිසා ඔන්න මං හිතුවද කෑම උයනවා කියලා. මුලින්ම මම හදාගන්නවා කහ බත් එකක්. මේ කහ බත් එක මං හදන රයිස් කුකර් එකේමයි. ඉතින් හරිම ලේසි. රයිස් කුකර් එකට මුලින්ම තෙල් හරි බටර් හරි දාලා ඒකට කරපිංචා ඊට පස්සේ මං දානවා සේරා ඊට පස්සේ රම්පා කරාබු නැටි කුරුඳු ඊට ගම්මිරිස් ඇට දාන්න ඕනි. ඒවා ඔක්කොම හොඳට දාලා ඒක තෙල් එකේ හොඳට ටෙම්පරාදු වෙගෙන එනකොට ලුණු කහ දාලා හොඳට කවලම් කරලා හාලක සෝදලා හාලගේ වතුර නැතුව මේ ටෙම්පරාදුවට දාලා ටිකක් කළා කවලම් කරලා ඇති ප්‍රමාණයට පොල් කිරි හරි වතුර හරි දාලා මම දාන්නේ වතුර වත් එක උයාගන්න තමයි තියෙන්නේ. මම මේ ටෙම්පරාදුර ගොඩාක් කහ දාගන්න නැහැ. එතකොට අර ගොඩාක් කහ වුණාම මේ ලස්සන පාට නැති වෙනවා. බත් එක ඉව්වම අඩුවෙන් කහ දැම්මම ලස්සන පාටක් එනවා. ඉතින් මේ වගේ කවලම් කරලා වතුර දාලා බත් එක උයාගන්න. ඊළඟට මම හදන චිකන් ඩෙවල් එක මම කලින්ම චිකන් වලට ලුණු ගම්මිරිස් කහ තව සොයා සෝස් දාලා මැරිනේට් වෙන්න තියලා දැන් මේ චිකන් එක බැඳගත්තා. ඊට පස්සේ මම කපා ගන්නවා ඩෙවල් එකට ඕනේ ලුණු ඊට පස්සේ සුදු ලුණු කුරුඳු කරපිංචා ගොරකා ඊට පස්සේ මම ලීක්ස් දානවා මේ ඩෙවල් එකට. ඊට පස්සේ මේ අන්තිමට මම කපන්නේ හෝමිරිස්. මගේ කැමැතිම හෝමිරිස් දැම්මම අමුතුම රසක් එනවා. ඉතින් ඒක මාරුම රසයි. සමහරු කැමති නෑ මම කැමතියි. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තලාගත්ත සුදු ලුණු ගොරකා ඊට පස්සේ කුරුඳු කරපිංචාම එකතු කරලා ඊට පස්සේ ඒකට කපාගත්ත ලුණු ටිකයි ලීක්ස් ටිකයි එකතු කරනවා. ඊට පස්සේ මේකේ වීඩියෝ වෙලා නැහැ. මම දානවා ලුණු ගම්මිරිස් කෑලි මිරිස් ඊට පස්සේ මම දානවා සෝයා සෝස් ඔයිස්ටර් සෝස් තක්කාලි සෝස් ඊට පස්සේ බඳපු චිකන් ටික එකතු කරලා ටිකක් වෙලා හොඳට උයා ගන්නවා. ඉතින් මේ තමයි මගේ චිකන් ඩෙවල් එකේ ෆයිනල් ලුක් එක. ලුක් එක රස පාටයි වගේම තමයි ඒක ඇත්තටම රහයි. ඊට පස්සේ මම හැදුවේ බටු මෝජු එකක්. කපපු බටු වලට සීනි ලුණු කහ දාලා හොඳට අතගාලා එක බැදගෙන ඊට පස්සේ රතු ලුණු සුදු ලුණු අමු මිරිස් කුරුඳු තව අනිවාර්යෙන්ම ඕනි අබ පේස්ට් එකයි විනාගිරි. ඊට පස්සේ මැටි වරදක් අරන් ඒකට තෙල් දාලා සුදු ලුණු දාලා ඊට පස්සේ සුදු ලුණු කුරුඳු ඒ ටික දාලා හොඳට බැදුනට පස්සේ ඒකට දානවා අබ පේස්ට් එක. ඊට පස්සේ දානවා විනාගිරි. ඊට පස්සේ විනාඩි 5ක් විතර මේ පේස්ට් එක හොඳට උයාගෙන ඒකට බැදපු බටු ටික දානවා. ඉතින් මේ වගේ තමයි අනිත්වර වගේ බටු මෝජු එක තිබ්බේ. ඔය වගේ සද්ද ඇහෙන්නේ අක්කයි මමයි පොඩි කයියක් දාගෙන තමයි මේක හැදුවේ. මේ ඔක්කොම ඉවරෙද්දි කහ බත් එකක් ඊයේ තිබ්බා. ඉතින් ඊට පස්සේ අපි කේක් කපලා තව මම මේ මෙනු එකට හැදුවා පරිප්පු පපඩම් තව කිරි හොදි හැදුවා. ඒවා ඉතින් මම වීඩියෝ කරේ නැහැ. ඉතින් අද ලෙච්චර අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරන්න. bye bye.